මල් ශාලාව පැත්තේ යන්නත් බැරි වුණා. මේ දවස්වල මල් ශාලාවට බිස්නස් උත් නැහැනේ. අතේ සතෙත් නෑ. බොසාටත් එපා වෙලා ඇත්තේ. සංදීපේ උදේ මල් ශාලාව පැත්තේ ගියාද දන්නේ. හෙලෝ මචං තිසේ ඔබ කොහෙද ඉන්නේ? මං උඹට කියන්නම් කෝල් ගත්තද බං? උඹ එකක්වත් ආන්සර් කරේ නෑ. අඩෝ සෝරි බං පොඩ්ඩක් නිදාගත්තා. මහරෑ නැගිටලා මොනා කරන්නද බං? මල් ශාලාව වැඩක් නැහෙනි. මම ඒ දැන් මල් ශාලාව මතක් කරා විතරයි බං. හරි ඒක නෙමෙයි කියහන්කෝ. ඇයි මට හදිස්සිය කතා කරේ? මල් ශාලාවට මිනිහක් ඇවිත් මං මේ මිනිහ බාර දෙන්න යන ගමන් කොහෙද තෝගේ ෆෝන් ආන්සර් නෑනේ. බොසාටන් මල පැනලා. එහෙමද බං? කොයි ඉතින් ඉඳලා වැඩ වැටුණාම මොහොම තමයි. හරි බං සංදීපය. මං ශනී ගිහින් බොඩිය දීලා එන්න. තියෙනවා බුදු සරණයි. හරි ඉක්මනට මිනිහ දීලා වරෙන් බුදු සරණයි. මං නම් කැමතිත් නෑ අප්පා මේ රෑ ගමන් වලට. මොනා කරන්නද? අතේ සතෙත් නෑ. යන්න එනවනේ. අයියෝ දෙයින් දාලෙන් වහිනවා. හරි එහෙනම් අපි යනවා. දැන් ගිහින් බලන්න බොසා මොනවා කියයිද දන්නේ. කොහේ මිනිහක්ද දන්නේ. බාර දෙන්න තියෙනවා. අතන වෑන් එක කරගෙන තියෙනවනේ. යම් කොටක් ගාලා ඇතුළට බොසා බණීද දන්නේ නැහැ. සර් මට අර ඇතුළේ එක්කෙනෙක් කිව්වා සර් මේ ගෙදර යන්න ලහත් වෙනවා කියලා. මම ඒකයි මේ දුවගෙන ටක් ගාලා ආවේ එළියට. සර් ඇතුළේ හිටියන ඉතින්ද මම ටක් ගාලා ආවේ. මම ගෙදර යන්න තමයි බයවනක ටැංකිසර මම තමසට කොහේ ගියන්නම් ගත්තද තමසටක් කොප්පන්ක ගේන්නේ. අනේ සෝරි බොස් පොඩ්ඩක් නිදාගත්තා. හරි දැන් ගිහින් අර ඒසාදනේ නේද? හැබැයි ටිකක් දුරයි. ඉක්මනට ගිහින් යනවා. මේ පඩවලන් දෙතුන කට්ටේ ඉඳා ගන්න. මොනෙන් පරිස්සමින් ගිහින් එහෙනම් මම යනවා. මට නම් මහා එපා වෙනවා අප්පා මේ රෑ ගමන්. සල්ලිත් නැහැ දැන් ඉතින් යමන්කෝ. අතේ සතෙත් නැහැ. මොකට මේ දුර පරාත්තර මිනී බාර ගන්නවද මන්ද? මම හැබැයි අහලා තියෙනවා ඒසින් ගමේ හොල්මන් ඉන්නවා කියලා. හොල්මන් ඔය කිව්වට නැතු වෙති. මොන හොල්මන්ද මේ මිනිස්සුන්ගේ වරු කට කතා වෙන්නද? මොනා කරන්නද? අතේ සතෙත් නැහැ. ඔන්න යනවා. ටික වේගෙන් ගියා නම් හරි. ඒතකොට ඉක්මනට ගිය හැකි ඒ ගමට. ඒ ගමත් පාළුයි. මම හිතන විදියට හොල්මන් ඉඳී දන්නේ නෑ. මං යනවා. ඇති යාම්තන් ගමට යන පාරට ඇතුල් වුණා. පට්ට මෝසල ගතියන්නේ අප්පා දැනෙන්නේ. ගස් වටේටම දුෂ්කර ගමක් වගේ. පාරත් උඩටම කැඩිලා. මොකට පාර ගත්තද මන්ද? මිනිස් පොලුටක් නෑ. මට පාර වැරදුනාවද්ද? තව ටික ඉස්සරහට යමුකෝ මල්ලි ගෙදර හම්බෙයිනේ. ඉස්සර මිනිස්සෙක් ඉන්නවනේ. මල්ලි නගින්න කොහෙට යන්නේ දාගෙන යන්න. මල්ලි මොකෝ මේ රෑ ගමන ගෙදර යනවද? නම් මොකද්ද? මගේ නම නිමල්. මල්ලි වැඩි කතා කරන්න කැමති නෑ වගේ නේද? මල්ලි මේ ළඟද? කොයි හරියෙන්ද බහින්නේ? ඔය ඉස්සරහින් බහිනවා. නවත්තන්න. මල්ලි කරුවල යන ටෝච්චක්වත් නැද්ද? මට මේවා පුරුදුයි. මොන යකෙක්ද මන්ද මූණ? කරුවලේ ගියපු හැටි පුරුදු වෙත් කිව්වනේ. ඔව් එන්නේ දුෂ්කර පළාත්නේ අප්පා. අර තියෙන්නේ මල ගෙදර නේද? ඇති යාන්තන් ආප්පෝ. වෙලාව කීයද දන්නේ නැහැ. හිමීට යන්න මම හිමීට යන්න. හිමීට මේ මල්ශාලාවේ මහත්තයාද? මම එයාගේ යාළුවෙක් මහත්තයා. ඔව් මට නිමල්ගෙන විස්තර කියන්නකෝ. මිනිහා මහත්තයාගේ උසමයි. මිනිහා ගමේ ඉඳලා ගිහින් කවුද පිටියෙන් ඒ කියලා. ඔහොම තමයි ජීවිතේ මහත්තයෝ. එයාගේ නම නිමල් මහත්තයා. මට හම්බුනේ එක්කෙනෙක් නිමල්නේ. එයාත් මෙයා කියපු හැඩරුවටම තමයි හිටියේ.